අයිබෝවන් මේක පුරුෂ මූලික සමාජයක්ද ස්ත්‍රී මූලික සමාජයක්ද මම දන්නවා ඔබ හිතින් කියන උත්තරේ තමයි දැන් එහෙම එකක් නෑ දැන් පුරුෂ මූලිකද ස්ත්‍රී මූලිකද කියලා නැහැ කියලා. හැබැයි ඔබේ යටි හිතේ උපවිඤ්ඤාණේ සටහන් වෙලා තියෙනවා තවමත් මේක පුරුෂ මූලික සමාජයක් වෙන්න ඇති කියලා. කලාකාරය ඕක වෙන විදිහකට දකිනවා හිතවතුනි. මගේ අතේ තියෙනවා බොහොම ලස්සන කවි පොතක්. මේ කවි පොත මට හිතෙන්නේ චිත්‍රපට 100 ගාණක්. චිත්‍රපට 100 ගාණක් මේ කවි පොත ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. මම ඔබට එකකින් අද කියන්නේ කවි දෙකයි. ඒ කලාකරුවාගේ චින්තනය ගැන. රුවන් ජයරත්නගේ හිල්වෙච්ච පපු. රුවන් ජයරත්න කියන්නේ කලාකාරයෙක් විතරක් නෙමෙයි. ඔහු ආබාධිත සොල්දාදුවෙක්. ඔහු මේ සමාජය ගැන වෙනත් පැතිකඩකින් සමාජයේ හරස් කඩක් දකින්න උත්සාහවත් වෙනවා. මේ කවි පොතේ 15 වෙනි කවිය පැයක සෙනෙහස ඇදුම් කනවා. අපි අහමු. නයිට් කඩයේ ලයිට් නිවුනට පහන් කණු යට පත්තු වෙනවා. එකෙක් බැරි නම් දෙකෙක් එක්කලා අදත් රෑමන් ඔට්ටු වෙනවා. මොනරු දඩකොළ උඩට වැහුවම ඉහඳ පණුවොත් මට්ටු වෙනවා. තරු හැලුණු හෝටලේ ඇඳ උඩ වේයෝ මිරුවී පියාඹනවා. වෙන ශෘංගාරයක් සහ වෙන චිත්ත රූප ටිකක් ඔබට මැවෙනවා ඇති. නයිට් කඩේ ලයිට් නිව්වට පහන් කණු යටපත්තු වෙනවා. පහන් කණු යටපත්තු වෙනවා. මොනවද පත්තු වෙන්නේ? එකෙක් බැරි නම් දෙකෙක් එක්කලා අදත් රෑමන් ඔට්ටු වෙනවා. මොනරු දඩකොළ උඩට වැහුවම ඉහඳ පණුවොත් මට්ටු වෙනවා. තරු හැලුණු හෝටලේ ඇඳ උඩ. තරු හැලුණු හෝටලේ හොඳේ. මේක තරු පිරුණු හෝටලේ නෙමෙයි. තරු හැලුණු ඔය රුපියල් 1000ට 2000ට තියෙන කොහේ හරි පුංචි කාමරයක වේයෝ මෙරුවී පියාඹනවා. උන්ගේ ජීවිතයේ අන්තිම ටික වෙන්න ඇති. අපි ඉස්සරහට යන්. කරාමෙන් හොදලා ගත්තත් පැයක සෙනෙහස ඇදුම් කනවා. සිපගත්තේ නැතුවාට තොල්පෙති වදමලෙත් රතු පාට වෙනවා. තොල්පෙති සිප ගන්න දුන්නේ නැති වුණාට වදමලෙන් රතු පාට මේ තොල් වලට ගෑවෙනවා. ඒක හැබැයි සිප ගන්න දෙන්නේ නැහැ. කරාමින් හොදලා ගත්තත් පැයක සෙනෙහස ඇදුම් කනවා. මේ කියන්නේ මොකද්ද කියලා මම ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. 18 2000ට නැමුණු ඇඹරුණු කොළඹ අහසම හූල්ලනවා. දරා ගන්නට බැරි තරම් දුක බේරේ ඇලටම ගලා යනවා. රාමු කරලා ගෙදර එල්ලපු මගුල කටුගා දෙබෑ වෙනවා. කසාදේ ඉවරයි. මොකුත් දන්නේ නැති කුරුළු පැටවුන් කටත් අරගෙන පියාඹනවා. දරුවෝ ඒ මොනවක්වත් දන්නේ නැහැ. උන්ට තියෙන බඩගින්න. උන්ට ජීවිතේ යන්න තියෙනවා ඉස්සරහ ගමන. උන් ඉස්කෝලේ යන්න ඕනේ. අධ්‍යාපනය කරන්න ඕනේ. අකුරු කරන්න ඕනේ. සමාජයට මුහුණ දෙන්න ඕනේ. ඉස්සරහට එන්න ඕනේ. ලොකු මහත් වෙන්න ඕනේ. ඔවුන් අපි දෙන්නගේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අම්මයි තාත්තයි දික්කසාද වෙලා අම්මගේ ජීවිතේ මේ විදිහයි. හෙටත් ඕනම දෙයක් ගන්නට ලාභ බඩු මෙහෙලයින් වෙනවා. මහත්තයෝ මම හෙටත් හවසට කොටුවේ බෝගහ යටට එනවා. කොටුවේ බෝගහ යටට. අපි ජීවිතේ දුක්ඛම් කටුළු නිවා ගන්න සැනසෙන්න යන්නේ බෝගහ යටට. හැබැයි මේ කාන්තාව කරාමින් හොදලා ගත්තත් පැයක සෙනෙහස ඇදුම් කනවා. අන්න ඒ ඇදුම් කන සෙනෙහස හොයාගෙනම ඒ වේදනාව හොයාගෙනම හෙටත් කොටුවේ බෝගහ යටට එනවා කියලා කියන්නේ. මේක තමයි කාන්තාවකගේ ජීවිතේ. ඊළඟ කවිය මම ගන්නේ ගැහණියකට පුළුවන් බුදු බවත් අතාරින්න. කුස්සිවලම පොඩි වෙනවා ඇස්වල රතු ලූණු
ඉස්ම ටිකම උන් බොනවා පොඩි කර කර රේනෝ. ප්‍රශ්න තියන තරමට රෙදි ගැලෙව්වා නම් ගෑනෝ. පටාචාරටත් වැටෙනවා බුකියේ hina මෝනෝ. නිබ්බුත පද නොකිව්වාට දකින උන්ට සද්ගුණවත් උපාසකයෝ එයි දත නියවන්ට. රටේ ලෝකේ උන්ගේ කතා බැරුව අහන් ඉන්ට කිසා ගෝතමීටත් වෙයි සියදිවි නහගන්ට. කිසා ගෝතමී සියදිවි නහගන්ට වෙයි අද කාලේ හිටියානම්. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සෝපිතා නිබ්බුතානෝන සානාරී අස්සානං ඊදි සෝපති කියලා කිසා ගෝතමී නිබ්බුත පද කිව්වා. හැබැයි සද්ගුණවත් උපාසකයෝ එයි දත නියවන්ට. මේක වෙන කතාවක් හිතවතුනි. කඩුව දුන්නා කියලා ඌට රෑ එළි වෙන තුරු මෙච්චර කල් ගෑනු කමට බැන්න මහත්තුරු. මම මේ කවිය ගන්න විශේෂම හේතුවක් තමයි මේක. මේ කවියයි අර ඉස්සෙල්ලා පැයක සෙනෙහස රිදුම් දෙනවා ඇදුම් කනවා කිව්ව ඒ කවියයි අතර යම් ගැළපීමක් තියෙනවා. කඩුව දුන්නා කියලා ඌට රෑ එළි වෙන තුරු එක රැයක් එළි වෙනකන් කඩුව දුන්නට කඩුව දෙන්නේ ඇයි? මෙච්චර කල් ගෑනු කමට බැන්න මහත්තුරු. මම මේකයි ඉස්සෙල්ලාම වැඩසටහන පටන් ගද්දී ඇහුවේ. මේ සමාජය පුරුෂ මූලික සමාජයක්ද ස්ත්‍රී මූලික සමාජයක්ද කියලා. කාන්තාව පුරුෂයාගේ සන්තරපණය මේ කියන අර්ථයෙන් ඉන්නවා. අපි කියන්නේ පුරුෂයාගේ සන්තරපණයටම කාන්තාව ඉන්නවයි කියලා. ඒක සාපේක්ෂයි. හැබැයි මේ අර්ථයෙන් ගත්තාම කාන්තාව නෙවෙයිද අද සමාජයේ වැඩිපුර බැනුම් අහන්නේ? කාන්තාව. පිරිමින්ට පුළුවන් ඕන තරම් ගිහිල්ලා ඇවිදලා කරලා ඕන තරම් මිනිස්සු ගැහණු ආශ්‍රය කරලා එන්න. හැබැයි කාන්තාවක් තමන්ගේ ස්වාමියාගෙන් පිට පිරිමියෙක්ව ආශ්‍රය කරපු ගමන් මිත්‍රත්වයේ පිණිස හෝ සහෝදරකමට හෝ අසල්වාසීකමට හෝ පන්තියේ යාළුවෙක් නේද වැඩපොලේ හිතවතෙක් කොයි අර්ථයෙන් හෝ කතා බහ කරපු ගමන් hina වෙලා කෝපි එකක් තේ එකක් කොහේ හරි ගිහිල්ලා බිව්ව ගමන් මේ සමාජය අකුරු දෙකක වචනයක් කියලා අර කාන්තාවට බයින තත්වයක් නැද්ද? ඒ බයින්නේ පිරිමි විතරද? නැහැ. ඒක නිසා තමයි කියන්නේ මෙච්චර කල් ගැහණු කමට බැන්න මහත්තුරු කියලා. මරුණ එකා මරුණ මිසක් යලි පන එනතුරු කනවැන්දුන් ගැහණු කමට වෙන මොන පිළිතුරු. දැන් මිනිස්සයත් මැරිලා කනවැන්දුන් ගැහණියෙක් ඒ ගැහණු කමට මොකද්ද වෙන උත්තරයක් තියෙන්නේ කියලා මේ කවිය අපෙන් ප්‍රශ්න අහනවා. සිදුහත් කුමරුන් ගිහිගේ අතහැරියේ යන්න ඉඩ දෙනවද යශෝදරා දේවිය නොහිටින්න. ආදරයට සදාකල්ම දැවි දැවි අලු වෙන්න ගැහණියකට පුළුවන් බුදු බවත් අතාරින්න. ගැහණියකට පුළුවන් බුදු බවත් අතාරින්න. ඒ තරම් ප්‍රේමය බලවත්. ගැහණියට මුළු ලෝකෙම වෙන්නේ තමන්ගේ ආදරය ප්‍රේමය. අපි කතාවට කියනවානේ පිරිමියාට මුළු ලෝකෙම ඉන්න ගෑනු තමන්ගේ ගෑනු. එහෙම තමයි පිරිමියා හිතන්නේ. හැබැයි කාන්තාවට තමන්ගේ පිරිමියා තමයි මුළු ලෝකයම. ඒ ලෝකයකම තමන්ගේ පිරිමියා තුලින් ආදරවන්තයා තුලින් ස්වාමියා තුලින් දකිනවා. ගැහණිය එහෙමයි. අන්නේ එහෙම ගැහණුන්ට තමයි පුළුවන් යශෝදරාලා වෙන්න. එහෙම ගැහණුන්ට තමයි පුළුවන් තමන්ගේ බුදු බව පැත්තකින් තියලා තමන්ගේ ප්‍රේමවන්තයාගේ තමන්ගේ ස්වාමියාගේ බුදු බව වෙනුවෙන් තමන්ගේ බුදු බව පැත්තකින් තියන්න. දරුවා හදාගෙන ගෙදර ඉන්න. හැබැයි මේකේ අතිශය සංවේදී කෑල්ල තමයි කඩුව දුන්නා කියලා ඌට රැයිලි වෙනතුරු මෙච්චර කල් ගෑනු කමට බැන්න මහත්තුරු. මරුණ එකා මරුණ මිසක් යලි පන එනතුරු කනවැන්දුන් ගැහණු කමට වෙන මොන පිළිතුරු. මට මේ වෙලාවේ මතක් වෙන්නේ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ සින්දුවක්. ඔබ දන්නවා මේ ගීතය? විනේ කටින උන්
විනේ කටින උන් කිසිවක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම. විනේ කටින උන් මොකුත් කියන්නේ නැතුව කනේ කොහොඹ මිරිකනවලු හැමදාම. ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම වනේ නැතිව උන් දුක දන්නේ කොම. වනේ නැතුව උන් කොහොමද මේ දුක දන්නේ නේද? මේකේ ගීතේ හරි ලස්සන අන්තරා කොටස් තියෙනවා. ගමේ ගැටව කරබාගෙන උන්නාට විසේ නැග්ගනාකිත් පිළ උඩරයට. ගමේ තොටේ ඉන්න ඔබට මේවා අහඹු අත්දැකීම් නෙවෙන්න ඇති. විශේෂයෙන්ම ගම්බද පළාත්වල මේක තියෙනවා. කනවැන්දුම් කාන්තාවක් එහෙම නැත්නම් පිරිමියා මැරිච්ච විවාහයෙන් වෙන් වෙච්ච කාන්තාවකට ගම්වල තියෙන තත්ත්වය ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ. අපේ සමාජයේ එච්චර දියුණු වෙලා නැහැ. විසේ නැග්ග නාකිත් පිළ උඩ රැට. ඉනේ රෙද්දමයි හිටියේ හරහාට. මේ විදිහට කියනවා. අන්තිමට කියනවා දරුවෝ ටික බඩගින්නේ. අර කලින් අර පැයක සෙනෙහස ඇදුම් දෙනවා රිදුම් කනවා කියපු කවිය තියනවා වගේම දරුවන්ට මේ මොනවක්වත් තේරෙන්නේ නැහැ. උන් ඉන්නේ උන්ගේ ලෝකේ. උන්ට කන්න බොන්න ඕනේ. උන්ට බඩගිනි වෙද්දි කන්න ඕනේ. නේද? වතුර තිබහ වෙද්දි බොන්න ඕනේ. වතුර ටිකක් බොන්න ඕනේ. කිරි ටිකක් බොන්න ඕනේ. එතකොට හාල් පොල් ටිකක් ගෙනලා දෙන්න කවුරුත් නැහැ. ඒක ගැන කවුරුත් බලන්නේ නැහැ. හැබැයි කනේ කොහොඹ මිරිකන්න ඉන්නවා කට්ටිය ගුණේ රැකන් හිටපන් මැරිච්ච මහත්තයාගේ මැරිච්ච හිමියාගේ කියලා. අන්තිමට කාන්තාව වෙන තැන තමයි වරෙව් මහතුනේ කුණු කය වළඳන්න. එනිසා මේ සමාජය පුරුෂ මූලික සමාජයක් විදිහට තවදුරටත් යා යුතු නැහැ. ඒ හේතුවෙන් සහකම්පණයෙන් තොර විය යුතු නැහැ. කාන්තාවගේ පැත්තෙන් හිතන්න ඕනේ. ඇයගේ පැත්තෙන් දේවල් කල්පනා කරන්න ඕනේ. එක පැත්තකින් කාන්තාව කියන්නේ පිරිමියාට වඩා අතිශය ශක්තිවන්ත කාන්තාවක්. සිද්ධාර්ථ යද්දි යසෝදරා රාහුලව තියාගෙන යන බව දැන කොච්චර වේදනාවකින් ඉදාරෑ ඉඳද්ද. අරිය පරියේෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මව්පියන් කඳුළුවකින් මුහුණින් හඬා වැටමින් සිටියදී තමයි ගෙදරින් නික්මුනේ. එතකොට යසෝදරා දන්නේ නැති වෙන්න බෑ. මෙහා කොයි මොහොතේ හෝ යන බව දන්නවා. හැබැයි සමහර පිරිමින්ට ඒක දරා ගන්න බෑ. සමහර පිරිමින්ට තමන්ගේ විරහව දරා ගන්න බෑ. තමන්ගේ පෙම්වතියට තමන්ව ඇති කියලා හිතුනහම ඇයට සාධාරණ විදිහට ආදරණීය විදිහට ඇයගේ ලෝකයට යන්න සමුදෙන්න හැකියාවක් බොහෝ පිරිමින්ට නැහැ. ඒ නිසා සාපේක්ෂව ඔය කරුණු හිතන්න. රුවන් ජයරත්න බොහොම ස්තුතියි මේ සංවාදයේ උනේ ඔබේ කවි නිසා. අපේ රට රැකගත්ත වීරෝධාර රණවිරුවෙක් ඔහුගේ ශරීර කොටස් පවා අපි වෙනුවෙන් දන් දීපු ආදරණීය වීරෝධාර රණවිරුවෙක් නැවත වතාවක් රුවන් ජයරත්නට ස්තුතිවන්ත වෙමින් හිල් වෙච්ච පපුවල තවත් කවියක් ඔබත් එක්ක ආයි දවසක අරන් එන්න.